හාය යාළුවනේ රටේ නායකයා පචෝරිස් නැවත ඡන්දෙ ගන්න මිනිස්සුන්ට පච හලද්දී ගොන් ආතල් දෙනවා කක්කිසුදා ගලිවර් උන්ගේ ගොන් ආතල් සහ රටේ නායකයා කියන පචවලට අපි හවු වෙනවද අපි ඒට ඡන්ද දෙනවද මම ඒ ගැන අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා ඊට කලින් සත්‍යවාදී සීලු දෙනා සඳුන් ග්ලොස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලිමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ පච කියන මිනිහෙකුට රට ගොඩ ගන්න නිත්‍ය ක්‍රමවේදය පේන්නේ නැහැ. රට ගොඩ ගන්න නිත්‍ය ක්‍රමවේදය පේන්නේ නැහැ කියන්නේ රටට අපසරණයි. ඒ කියන්නේ ඔබේ ඡන්දය පච වලට නැවත ගැව්වොත් රටට අපසරණයි. ඒක ඔබ තේරුම් ගන්න. ඔබට තේරුම් ගන්න මනසක් තියේ කියලා මම තදින්ම විශ්වාස කරනවා. ඒ වගේම මෙදාසරේ ඔබේ කතිරය රට ගොඩ යන මාවතකට ගෙනෙමු. පොහොට්ටුවේ මුල් බහැපු කට්ටිය නැවත පොහොට්ටුවට කතරේ ගහනවා. ඒ කතරේ ගහන්න නාම රාජපක්ෂ ගමින් ගමට බහැලා ලස්සනට ගේම් එක ගාගෙන යනවා. ඒ නාම රාජපක්ෂගේ ඒ හැකියාව. අපි ඒ අය විවේචනය කරන්නේ නැහැ. මොකද ඒ අය ඡන්ද පදනම ක්‍රියාත්මක කිරීම උදෙසා Tamanට අවශ්‍ය කරන ගේම් එක ගහගෙන යනවා. ඒත් රටේ මහ ජනතාවට බොරු කියලා පච කියලා ගොන් ආතල් දෙන්නවොත් අපි ඒ ගැන කතා කරනවා. ඇත්ත වශයෙන්ම නාම රාජපක්ෂ දේශපාලන ගේම් එකේ ලස්සනට ගේම් එක ගාගෙන යනවා. ඒක එයාගේ ඒ ක්‍රමවේදය අපිට ඉතින් ක්‍රමවේදයට ඇඟිලි දික් කරන්න බෑ මොකද එයා ඒ දේශපාලන ක්‍රමවේදය හරියට කරගෙන යනවා. සජිත් ප්‍රේමදාස මහතාත් මීටින් තියාගෙන යනවා. හැබැයි ගමට බහැලා අර ගැලරියේ චූන් වෙන ඇන්ට මේ දේශපාලන ගේම් එකේ කොහොමද අර ගම් මට්ටමේ පුංචි මිනිස්සු ළඟ තමයි ඡන්ද තියෙන්නේ. මේ මිනිසුන්ගේ හදවතට දැනෙන්න. මේ මිනිසුන්ට අර නිකන් අර කිතියක් වුණ වගේ දියා. එහෙම පොඩි ආතල් එකක් ගැමි ගතියක් දාලා කතා කරන්න ඕනේ. එහෙම මොහොත විතරයි ඡන්ද කැල්ලක් හරි ගලව ගන්න පුළුවන්. එතකොට අනුර කුමාරට මිනිසු නැහැ. ලංකාවේ දන්නේ අනුර කුමාර විතරයි. අනුර මම දන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ නිහල් කලප්පත්ති විතරයි. අනිත් 7 දෙනා කවුද කියලාවත් දන්නේ නැහැ. එතකොට මේ සමාජ සේවයකට මල ගෙදරකවත් ගිහපු නැති මිනිස්සු ඒ කියන්නේ සමාජ සේවයක් නොකරපු හෙට්ටයක් තමයි මානිමාවේ ඉන්නේ. එතකොට ඒ මිනිස්සු ගම්වල බිම් මට්ටමේ මිනිසුත් එක්ක සම්බන්ධතා හදාගෙන නැහැ. ඒ කියන්නේ මේක රැල්ලට ගිහිල්ලා අනුර කුමාර විශ්වාස කළ තමයි මාලිමාවට කතර ගැව්වේ. ඒ මිනිස්සු පච කියලා අර ගමේ මිනිසුන් ළඟට ගිහිල්ලා කතා කරන්න කිසිම හැකියාවක් මාලිමාව යවුන්ට නැහැ. කතා කරන්න පුළුවන් අනුර කුමාර විතරනේ. ඒ කියන්නේ කියපු පච වලට තව පච ටිකක් දාලා කියන්න පුළුවන් හැකියාව තියෙන අනුර කුමාර විතරයි. අර බිම් මට්ටමින් යවුන්ට උඹ දැන් කතා කරන්න තේරෙන්නේ නැහැ. ඒ කාලේ නම් අර මම දැක්ක කාන්තාව ටික අල්ලන් ගිහලා සුරංගනා කතා කියලා කාන්තාව ටික අර කුම්බි කතාව කියලා ඒක එක ගාන්ති කොට්ටච්චි කියවනේ කතා. පියවරු 200යි දෙකෙන් බෙදූ කල ගෑනු 100යි. සාදේ වින්දනීයයි මැණික් ගඟටත් ඉවුරු චූයයි කියලා. දැන් ඉතින් ඡන්දේ දුන්න මිනිස්සු තමයි චූ කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කතාන්දර කියලා කාන්තාවන් එකතු කරන් ඡන්දේ ගත්තා. දැන් ඒ කතාන්දර කියන්න බෑ. ඒ කතාන්දර සේරම බොරු වෙලා තියෙනවා. එතකොට අනුර කුමාර දැන් ගහන්නේ ඔක්කොම රනිල්ගේ ගහපු ටොපිය. රනිල් කරපුවා දැන් අනුර කියනවා. කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැහැ. දැන් රනිල් කරපුවා අනුර කියනවා. ඒ කියන්නේ අර රටේ ආර්ථිකේ වැටුණනේ. අර තෙල් පෝලිං අල්ලලා අන්න ඒ මතවාදී රටේ මිනිස්සු හිටියා දැන් එතන නැහැ කියලා අනුර කුමාර උඩට එනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ ඔක්කොම කරලා දීලා ගියේ. රනිල් කරපිටින් ගිහිල්ලා රනිල් කරපුවා දැන් අනුර කියනවා. අනුර කියන දෙයක් නැහැනේ. ඇයි අනුර කරපු දෙයක් කියන දෙයක් නැහැ. දැන් අනුර කියන්නේ රනිල් කරපු දේවල් ටික. ඒ ටික කියලා රටේ මහ ජනතාවගෙන් ඡන්ද ඉල්ලන්න හදනවා. ඉතින් ඔයාලා කැමති නම් බොරු වලට කතර කෙවුවත් කමක් නැහැ. මගේ මතවාදය නම් මේ රටට දැන් සරලන එකම නායකයා අපේ හදවතේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා. එතුමා වෙනුවෙන්
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එතුමා දිරිමත් කිරීමට හැම සියලු දෙනා රටට ආදරය කරන සියලු දෙනා සමග ජන බලවේගයට කතරේ ගන්න එක අහන්නේ කියලා මම කරුණාවෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ දරුවන්ගේ අනාගතය දැන් තැදී පවතින්නේ අපේ හදවතේ නායකයා සජිත් ප්‍රේමදාස මහතාතේ. ඒක ඔබ තීරණය කරන්න. ඔබේ තීරණය කෙසේ වුවත් පච්චකාරයන්ට ඡන්ද දෙන්න යන්න එපා. ඔබ පච්චකාරව දෙනවා නම් රටට අබසරණයි. ඔබ මොන තීරණයක් ගත්තත් ඔබේ තීරණයට අපි ඉස නමන්න ඕනේ. එහෙමනම් ඔබට ජය.